ඔබ ආසම දේ කරලා සල්ලි හොයන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඇයි ඔබ තාමත් ඒක විනෝදාංශයකට විතරක් සීමා කරලා තියෙන්නේ? අපි ගොඩක් අය හිතන් ඉන්නේ ව්‍යාපාරයක් කරන්න ලොකු සල්ලි, ලොකු දැනුමක් ඕන කියලා. ඒත් ඇත්තම වෙනස තියෙන්නේ ඔයා ඒ දේ දකින විදිහේ. අනිත් අය විනෝදාංශයක් විදිහට කරන දේ ව්‍යවසායකයෝ දකින්නේ අවස්ථාවක් විදිහට. විනෝදාංශය ව්‍යාපාරයක් කරගන්න ඔයත් මේ පියවර 3 අනුගමනය කරලා බලන්න. පළවෙනි එක විශ්වාසනීය දක්ෂතාවක් ඔයත් හදාගන්න. නිකම්ම කරනවා වෙනුවට වගකීමකින් මේ දේ කරන්න. ඊගාවට ගැටලුවක් විසඳන්න. මිනිස්සු සල්ලි ගෙවන්නේ ඔයාගේ උනන්දුවට නන් නෙමෙයි. ඔයා ඔවුන්ගේ ගැටලුවක් විසඳනවා නම් විතරයි. අන්තිමට ඉතින් ඔයාට තියෙන්නේ වැඩේ පොඩියට පටන් ගන්න. පරිපූර්ණ වෙනකන් ඉන්න නම් එපා. අදම පටන් අරන් වැරදි හදාගන්න. මතක තියාගන්න මේකත්. හැම සාර්ථක ව්‍යාපාරයක්ම පටන් ගත්තේ අවිශ්වාසයෙන්.